හරි ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ දත් සුදු කරන ප්‍රතිකාර ක්‍රමය ගැන. මේකට අපි teeth whitening treatment එක කියලා කියනවා. මේක ඇත්තටම cosmetic dentistry අපි කියනවා රූපලාවන්‍ය දන්තවෛද්‍ය ශාස්ත්‍රය හා සම්බන්ධ ප්‍රතිකාර ක්‍රමයක්. ඉතින් අපේ මේ දත් අවපැහැගෙන වෙන්න හේතු ගණනාවක් තියෙනවා. මම ඔයාලට ඒ හේතු විස්තර කරලා දෙන්න කලින් ඔයාගේ මේ අවපැහැගෙන වෙච්ච දත් ටික නැවත සුදු කරගන්න තියෙන ප්‍රතිකාර ක්‍රමය ගැන මේ teeth whitening treatment එක ගැන මුලින් විස්තර කරලා දෙන්න ඉන්නවා. හරි ඉතින් මොකද්ද මේ දත් සුදු කරගන්නවා කියලා කියන්නේ? මොකද්ද මේ teeth whitening කියලා කියන්නේ? ඉතින් මේකේ ඔයාගේ දත්වල බැඳිලා තියෙන පැල්ලම් වර්ග සහ අවපැහැගැන්වීම් ඉවත් කරලා ඔයාගේ දත් ටික ලස්සනට සුදු කරන එක තමයි මේ ට්‍රීට්මන්ට් එකේදී සිද්ධ වෙන්නේ. මේ දත්වල බැඳිලා තියෙන පැල්ලම් අපි ඉවත් කිරීම සිද්ධ කරන්නේ බ්ලීචිං ඒජන්ට් එකක් අපි නැත්නම් සිංහලෙන් කියන විරංජන කාරකයක් භාවිතා කරලා. ඉතින් ඒක සිංහලෙන් කිව්වම කොහොමද තේරෙන්නේ නිසා මම බ්ලීචිං ඒජන්ට් එකක් කියලාම කියන්නම්. ඉතින් මේ දත් සුදු කර ගැනීමේ ක්‍රම කිහිපයක් තියෙනවා. මේ හැම ක්‍රමයකදීම වගේ භාවිතා කරන බ්ලීචිං ඒජන්ට් එක වෙන්නේ පෙරොක්සයිඩ් වර්ගයක්. බොහෝ වෙලාවට භාවිතා කරන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හරි නැත්නම් කාබන් වයිට් පෙරොක්සයිඩ් හරි තමයි. ඉතින් මේ පෙරොක්සයිඩ් වලට පුළුවන් මේ දත්වල බැඳලා තියෙන පැල්ලම් වර්ග බිඳ දමලා එහෙම නැත්නම් බ්‍රේක් ඩවුන් කරලා ඉවත් කරලා දාන්න. ඉතින් මේ දත් සුදු කරගැනීමේ ප්‍රතිකාරය ඔයාලට දන්ත වෛද්‍යවරයෙක් ලවා වගේම ගෙදරදිත් ඇත්තටම සිදු කරගන්න පුළුවන්. ඇමරිකානු දන්ත වෛද්‍ය සංගමයෙන් නැත්නම් අපි කියනවා ඇමරිකන් ඩෙන්ටල් ඇසෝසියේෂන් එකෙන් ADA එකෙන් නිර්දේශ කරපු දත් සුදු කරගැනීමේ ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තියෙනවා. මම ඔයාලට මොනවද කියලා කියන්නම්. පළවෙනි ක්‍රමය තමයි ඔයාලා දන්ත වෛද්‍යවරයෙක් හමුවට ගිහින් ඔයාලගේ දත් සුදු කර ගැනීම. අපි මේකට කියනවා ප්‍රොෆෙෂනල් teeth whitening කියලා. මේ ක්‍රමයේදී දන්ත වෛද්‍යවරයා විසින් බ්ලීචිං ඒජන්ට් එක විදිහට වැඩි සාන්ද්‍රණයක් නැත්නම් පෙරොක්සයිඩ් වර්ගයක් භාවිත කරලා තමයි මේ ප්‍රතිකාරය සිදු කරන්නේ. දෙවෙනි ක්‍රමය තමයි ඔයාලා දන්ත වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ගිහින් ඒ දන්ත වෛද්‍යවරයා විසින් ලබා දෙන දත් සුදු කරගැනීමේ කට්ටලයක් නැත්නම් teeth whitening kit එකක් භාවිත කරලා ඔයාලා ගෙදරදී සිදු කරන දත් සුදු කරගැනීමේ ප්‍රතිකාර ක්‍රමය. මේ ක්‍රමයේදී ඔයාලට දන්ත වෛද්‍යවරයා විසින් ලබා දෙනවා ඔයාගේ දත් ඇන්දට ආවේනික වෙන අපි කියනවා කස්ටම් මේඩ් කියලා ඔයාගේ දත් වලට හොදින් සයි වෙන ට්‍රේ එකක්. ඒකත් එක්කම තව ලබා දෙනවා බ්ලීචිං ජෙල් එකක්. ඉතින් මේ කිට් එක භාවිත කරලා ඔයාට ගෙදර ඉඳන් ඔයාගේ දත් සුදු කරගන්න පුළුවන්. තුන්වෙනි ක්‍රමය තමයි ඔයාට දන්ත වෛද්‍යවරයෙක්ගේ නිර්දේශයකින් තොරව අපි කියන ප්‍රෙස්ක්‍රිප්ෂන් එකකින් තොරව ඔයාට වෙළඳපොලෙන් ලබා ගන්න පුළුවන් දත් සුදු කර ගැනීමේ නිෂ්පාදන තියෙනවා. නමුත් ඔයා මේ නිෂ්පාදන මිලදී ගැනීමේදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි. මේවා ඇමරිකානු දන්ත වෛද්‍ය සංගමය නැත්නම් ඇමරිකන් ඩෙන්ටල් ඇසෝසියේෂන් එකේ නිර්දේශ කරපු ප්‍රොඩක්ට්ස්ද කියලා. මේ ක්‍රමයට අයිති වෙන නිෂ්පාදන වර්ග කිහිපයක් තියෙනවා. එක නිෂ්පාදන වර්ගයක් තමයි teeth whitening toothpaste දත් සුදු කරන දන්තාලේප වර්ග. ඉතින් මේවල අඩංගු වෙන්නේ අඩු සාන්ද්‍රණයකින් පෙරොක්සයිඩ් සහ ඇබ්‍රේසිව්ස් වර්ග. මේ ක්‍රමයේ යටතේ තියෙන තවත් නිෂ්පාදන වර්ගයක් තමයි whitening strips සහ whitening gels කියලා කියන්නේ. ඉතින් ඔයාලා මේ දේවල් මිලදී ගනිද්දී ADA seal එක තියෙන නැත්නම් American Dental Association එකෙන් recommend කරපු product එකක්ද කියලා අනිවාර්යයෙන්ම බලන්න ඕනි. ඉතින් මම මේ ඉහත විස්තර කරපු ක්‍රම තුන ඔයා නිවැරදි ක්‍රමයට භාවිතා කරනවා නම් එම ක්‍රම සෞඛ්‍ය ආරක්ෂිතයි ප්‍රතිඵලදායකයි කියලා American Dental Association එක මගින් නිර්දේශ කරනවා. හරි ඉතින් මම ඔයාලට දැන් මේ කිව්ව ක්‍රම තුන තවදුරටත් විස්තර ඇතුව දැන් කියලා දෙන්නම්. ඉතින් මම කිව්ව පළවෙනි ක්‍රමය තමයි professional teeth whitening. ඒ කියන්නේ දන්ත වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඔයා සිද්ධ කරගන්න දත් සුදු කරගැනීමේ ප්‍රතිකාර ක්‍රමය. ඔහු විසින් ඔයාගේ මුඛයේ දත් සහ විදුලි මස් පරීක්ෂා කරලා බලනවා ඔයා මේ දත් සුදු කරගැනීමේ ප්‍රතිකාරය කරන්න සුදුසු කෙනෙක්ද කියලා. ඒ වගේම ඔයා දත් සුදු කරගැනීමේ ප්‍රතිකාරය සිද්ධ කරන්න කලින් දන්ත වෛද්‍යවරයා විසින් ඔයාගේ දත්වල බැඳලා තියෙන පැල්ලම් වර්ග සහ මැලියම් වගේ දේවල් මුලින්ම ඉවත් කිරීම සිද්ධ කරනවා. ඒ කියන්නේ teeth whitening කරන්න කලින් අපි teeth cleaning එකක් කරලා ඉන්න ඕනේ. ඉතින් මේ ක්‍රමයේදී ඒ කියන්නේ දන්ත වෛද්‍යවරයෙක් හම්බ වෙලා සිදු කරන දත් සුදු කරගැනීමේ ප්‍රතිකාර ක්‍රමයේදී සාමාන්‍යයෙන් ඔයාලට එක අපොයින්ට්මන්ට් එකකින් නැත්නම් එක සෙෂන් එකකින් මේ වැඩේ කරගන්න පුළුවන්. නමුත් ඔයාගේ දත්වල තියෙන ආපෑගැන්වීමේ තීව්‍රතාව මත මේක සමහර විට ඔයාට සෙෂන් කිහිපයක් වුණත් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ එක සෙෂන් එකකට යන්නේ මිනිත්තු 30ක් මිනිත්තු 60ක් අතර කාලයක්. ඉතින් ඔයාගේ දත් විශාල වශයෙන් ආපෑගැන්වලා තියෙනවා නම් සහ ඔයා වඩා හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා නම් මේ ක්‍රමය ඔයාට ගොඩක්ම ගැලපෙනවා. හරි අපි දැන් බලමු මේ විදිහට දන්ත වෛද්‍යවරයෙක් හම්බ වෙලා අපි සිදු කරන දත් සුදු කරගැනීමේ ප්‍රතිකාර ක්‍රමයේ තියෙන වාසි සහ අවාසි. මේ ක්‍රමයේ පළවෙනි වාසිය තමයි ඔයාට එක සෙෂන් එකකින් ඔයාගේ දත්වල පැහැයේ පැහැදිලි වෙනසක් අපි කියනවා noticeable result එකක් ඔයාට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ක්‍රමයේදී දන්ත වෛද්‍යවරයා විසින් බ්ලීචිං ඒජන්ට් එක විදිහට වැඩි සාන්ද්‍රණයක් සහිත පෙරොක්සයිඩ් එකක් භාවිත කරන නිසා මේ ක්‍රමය ඉතාම කාර්යක්ෂමයි. මේ ක්‍රමයේ තියෙන ඊළඟ වාසිය තමයි ඔයා මේක දන්ත වෛද්‍යවරයෙක්ගේ අධීක්ෂණය යටතේ සිද්ධ කරන නිසා අපි කියන ප්‍රොෆෙෂනල් සුපර්විෂන් එකක් යටතේ සිද්ධ වෙන නිසා ඔයාගේ දත්වල ආරක්ෂාව වගේම රිසල්ට් එකේ ක්වොලිටි එකක් තහවුරු කරන්න පුළුවන්. මේ ක්‍රමයේ තියෙන ඊළඟ වාසිය තමයි ඔයා නිවැරදි සාත්තුවක් දෙනවා නම් මේ විදිහට ඔයා ලබා ගන්න ඔයාගේ දත්වල සුදු පැහැ ඔයාට අවුරුදු කිහිපයක් වුණත් තියාගන්න පුළුවන්. හරි අපි දැන් බලමු මොකක්ද මේ දන්ත වෛද්‍යවරයෙක් ලවා සිද්ධ කරගන්න දත් සුදු කරගැනීමේ ප්‍රතිකාර ක්‍රමයේ තියෙන අවාසි කියලා. ඉතින් මම ඔයාලට කිව්වනේ මේ AD එක මගින් අපේ දත් සුදු කරගන්න ප්‍රතිකාර ක්‍රම කිහිපයක් නිර්දේශ කරලා තියෙනවා කියලා.
ඉතින් ඒ ක්‍රම අතරින් වැඩිම මුදලක් වියදම් කරන ක්‍රමය තමයි මේ ක්‍රමය. ඒක තමයි මේ ක්‍රමයේ තියෙන පළවෙනිම අවාසිය. මේ ක්‍රමයේ තියෙන ඊළඟ අවාසිය තමයි මේකෙදි අපි අර බ්ලීචිං ඒජන්ට් එක විදිහට භාවිතා කරන්නේ වැඩි සාන්ද්‍රණයකින් යුක්ත පෙරොක්සයිඩ් නිසා ඔයාට తాවකාලිකව දත්වල සහ විදුලි මස් වල හිරිවැටීමක් දැනෙන්න පුළුවන්. නමුත් ඒක తాවකාලික තත්ත්වයක්, එකකින් කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟ ක්‍රමය තමයි දන්ත වෛද්‍යවරයා විසින් ලබා දෙන ට්‍රේ එකක් සහ ජෙල් එකක් භාවිතා කරලා අපි කියනවා ටීත් වයිට්නින් කිට් එකක් කියලා. ඒක භාවිතා කරලා ගෙදරදී දත් සුදු කරගන්න ප්‍රතිකාර ක්‍රමය. මේකදී මුලින්ම දන්ත වෛද්‍යවරයා විසින් සිද්ධ කරන්නේ ඔයාගේ කටේ උඩු දත් ඇන්දේ සහ යටි දත් ඇන්දේ අච්චුවක් එහෙම නැත්නම් ඉම්ප්‍රෙෂන් එකක් ලබා ගන්නවා. ඒ විදිහට ලබා ගන්න මේ අච්චුව නැත්නම් ඉම්ප්‍රෙෂන් එක භාවිතා කරලා ඔයාට මාවෙනික නැත්නම් කස්ටම් මේඩ් ට්‍රේ එකක් සකස් කරනවා. ඊට පස්සේ දන්ත වෛද්‍යවරයා විසින් ලබා දෙන ටීත් වයිට්නින් ජෙල් එක මේ ට්‍රේ එකට දාලා ඔයාට පුළුවන් ඔයාගේ දත් වලට සවි කරගන්න. මේ ජෙල් එකේ බ්ලීචිං ඒජන්ට් එක විදිහට පෙරොක්සයිඩ් වර්ගයක් අඩංගු වෙනවා. එතකොට ඔයා ගෙදර ගිහිල්ලා තමයි මේ ට්‍රේ එකට ජෙල් දාලා ඔයාගේ දත් වලට සවි කරගන්නේ. ඒකෙදි ඔයා දන්ත වෛද්‍යවරයා විසින් ලබා දෙන උපදෙස් අනුව මේ ට්‍රේ එක දවසට නිශ්චිත කාලයක් ඔයා සවි කරගෙන ඉන්න ඕනි. ඒක සාමාන්‍යයෙන් දවසට මිනිත්තු 30 ඉඳලා පැය කිහිපයක් වුණත් වෙන්න පුළුවන්. ඒක තීරණය කරන්නේ දන්ත වෛද්‍යවරයා විසින්. එතකොට ඔයාට මේ ක්‍රමයේදී ක්‍රමානුකූලව දන්ත වෛද්‍යවරයාගේ ආදේශනයකුත් ඇතුව ඔයාගේ දත් සුදු කරගන්න පුළුවන්. හරි, අපි දැන් මේ ක්‍රමයේ තියෙන වාසි මොනවාද අවාසි මොනවාද කියලා බලමු. පළවෙනි වාසිය තමයි මේකේ භාවිතයේ තියෙන පහසුව. දැන් දන්ත වෛද්‍යවරයා විසින් ඔයාට කියනවනේ දවසට මෙච්චර පැය ගන්න මේක පළදින්න ඕනි කියලා. එතකොට ඔයාට පුළුවන් තීරණය කරන්න ඔයා මේක පළදින දවසේ කොයි වෙලාවද කියලා. ඒ කියන්නේ උදේද රෑද හවසද කියලා ඔයාට පහසු වෙලාවක් ඔයාට තීරණය කරන්න පුළුවන්. ඒක මේ ක්‍රමයේ තියෙන වාසිය. මොකද ඔයාටම අවශ්‍ය විදිහට ඔයාට ෂෙඩියුල් එකක් හදාගන්න පුළුවන්. නමුත් මතක තියාගන්න දන්ත වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන නිශ්චිත පැය ගණනක් ඔයා එක දිගට මේක පළදින්න ඕනි. ඊළඟ වාසිය තමයි මේ ට්‍රේ එක කස්ටම් මේඩ් නිසා ඔයාගේ හැමදාම ඒකාකාරීව සිදු වෙනවා. මම කලින් කතා කරපු දන්ත වෛද්‍යවරයෙක් විසින් සිද්ධ කරන දත් සුදු කරගැනීමේ ප්‍රතිකාර ක්‍රමයේදීත් එහෙම තමයි. නමුත් මම ඊළඟට කතා කරන්න ඉන්න ප්‍රතිකාර ක්‍රමයේ තියෙන සමහර නිෂ්පාදන තියෙනවා. ඒවා භාවිතා කරද්දී සමහර විට ඔයාගේ දත් ටික ඒකාකාර විදිහට සුදු වීමකට ලක් නොවෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙන්නේ නැතුව ඔයාගේ දත් ටික ඒකාකාර විදිහට සුදු කරගන්න පුළුවන් එක මේ ක්‍රමයේ තියෙන වාසිය. මේ ක්‍රමයේ තියෙන ඊළඟ වාසිය තමයි මම අර කලින් කතා කරපු පළවෙනි ක්‍රමයට වඩා මූල්‍යමය පැත්තෙන් බැලුවොත් මේ ක්‍රමයට යන වියදම කලින් ක්‍රමයට වඩා අඩුයි. හරි, දැන් බලමු මේ ක්‍රමයේ තියෙන අවාසිය මොනවද කියලා. පළවෙනි අවාසිය තමයි කලින් ක්‍රමයේ වගේ අපිට මේකෙදි ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න බෑ. මේකෙදි අපිට අවශ්‍ය ප්‍රතිඵල ලබා ගන්න සමහරවිට සති කිහිපයක ඉඳලා මාසයක් වුණත් යන්න පුළුවන්. මේ ක්‍රමයේ තියෙන ඊළඟ අවාසිය තමයි ඔයා මේක අනවශ්‍ය ලෙස භාවිතා කළොත්. අපි කියනවා මේක ඕවර් යූස් කළොත් ඇති වෙන ප්‍රශ්න. උදාහරණයකින් කියනවා නම් අපි හිතමු දන්ත වෛද්‍යවරයා විසින් ඔයාට මේක නිර්දේශ කරන්නේ මාසයක් පළදින්න කියලා. නමුත් මාසයකට පස්සේ ඔයාගේ ප්‍රතිඵල දිහා බලලා ඔයා හිතන්න පුළුවන් මාසයක් පාවිච්චි කරලා මගේ දත් ටික මෙච්චර සුදු වුණා නම් මාස දෙකක් පාවිච්චි කරත් මගේ දත් ටික තව සුදු වෙයි වගේ මෝඩ අදහසක්. ඔයා ඒ වගේ දෙයක් කරොත් එහෙම ඔයාගේ දත් වලට හානි වෙලා ස්ථිරව දන්ත සංවේදීතාවයේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා හොඳට මතක තියාගන්න දන්ත වෛද්‍යවරයා විසින් ලබා දෙන උපදෙස් අනුව පමණක් ඔයා ක්‍රියා කරන්න ඕනි. මේ ක්‍රමයේදී ඔයා මතක තියාගන්න ඕනේ ඊළඟ දේ තමයි මේ ක්‍රමයේ ප්‍රතිඵලය රඳා පවතින්නේ ඔයා මේක නිවැරදි ක්‍රමයට භාවිතා කරනවද සහ නිවැරදිව ඒකාකාරීව භාවිතා කරනවද කියන එක මත. ඒ කියන්නේ ඔයාට මේක නිර්දේශ කරලා තියෙන දවසට පැය දෙකක් පළදින්න කියලා නම් ඔයා මේක දවසක් කර දවසක් කර නැත්නම් අතරින් පතර හරි පළදා හරියන්නේ නැහැ. එහෙම වුණොත් ඔයාට මේකේ ප්‍රතිඵලය ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. හරි, අපි දැන් කතා කරමු තුන්වෙනි ක්‍රමය ගැන. ඒ තමයි ඇමරිකන් ඩෙන්ටල් ඇසෝසියේෂන් එක මගින් නිර්දේශ කරලා තියෙන අපිට වෙළඳපොළෙන් ලබා ගන්න පුළුවන් දත් සුදු කරගැනීමේ නිෂ්පාදන. මේ යටතට අයිති වෙන නිෂ්පාදන වර්ග කිහිපයක් අපේ වෙළඳපොළේ බලා ගන්න පුළුවන්. teeth whitening strips නැත්නම් teeth whitening gel, ඒ වගේම teeth whitening toothpaste නැත්නම් දත් සුදු කරන දන්තාලේප වර්ග, ඔය වගේ දේවල්. මේ වගේ නිෂ්පාදන ඔයා භාවිතා කරද්දී ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු කිහිපයක් තියෙනවා. මේ වගේ නිෂ්පාදනයක් ඔයා වෙළඳපොළේ මිලදී ගද්දී ඔයා බලන්න ඕනේ පළවෙනිම දේ තමයි ඒ නිෂ්පාදනයේ බොක්ස් එකේ ADA සීල් එක ගහලා තියෙනවද කියන එක. ඒ කියන්නේ ඇමරිකන් ඩෙන්ටල් ඇසෝසියේෂන් එක මගින් මේ නිෂ්පාදනයේ භාවිතයට සුදුසුයි කියලා එයාලා ඒක නිර්දේශ කරලා තියෙන සීල් එක තියෙනවද කියලා බලන්න ඕනේ. ඒ වගේම මෙයා හොඳට මතක තියාගන්න දෙයක් තමයි මේ වගේ නිෂ්පාදන භාවිතා කරද්දී නිෂ්පාදනත් එක්කේ බොක්ස් එකේ එන උපදේශ පත්‍රිකාව නැත්නම් ගයිඩ්ලයින් එක ඔයා හොඳට කියවලා ඒකේ තියෙන විදිහට මේ දේවල් කරන්න ඕනේ. ඒ වගේම එයා තව මතක තියාගන්න දෙයක් තමයි ඔයාගේ දත්වල, ඔයාගේ විදුලි මස්වල, ඔයාගේ මුඛය ආශ්‍රිත මොනියම්ම ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා මේ වගේ වෙළඳපොළෙන් ගන්න නිෂ්පාදනයක් භාවිතා කරද්දී ඒ කියන්නේ ADA සීල් එක තියෙන නිෂ්පාදනයක් වුණත් ඔයාගේ දත්වල නැත්නම් විදුලි මස්වල නැත්නම් මුඛයේ මොනියම්ම ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා මුලින්ම දන්ත වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඒ සම්බන්ධයෙන් උපදෙස් අරගෙන ඉන්න ඕනේ. උදාහරණයක් කියනවා නම් ඔයාට දැනටමත් දන්ත සංවේදීතාව වගේ දෙයක් තියෙනවා නම් මේ දත් සුදු කරන දන්තාලේපයක් භාවිතා කිරීමෙන් එම තත්ත්වය තවදුරටත් වැඩි වෙන්න පුළුවන්. මොකද මේ වගේ ටූත් පේස්ට් වල සාමාන්‍යයෙන් තියෙන පෙරොක්සයිඩ් සහ එක එක ඇබ්‍රේසිව් වර්ග. ඒ වගේම ඔයා මේ දත් සුදු කරන ටූත් පේස්ට් එක අනවශ්‍ය ලෙස භාවිතා කළොත්, අපි කියන ඕවර් යූස් කළොත් ඔයාගේ එනමලයට හා විදුලි මස් වලට හානි වෙන්න පුළුවන්. මේ වගේ නිෂ්පාදන ඔයා වෙළඳපොළෙන් මිලදී ගන්න කලින් දැනගන්න ඕනේ තවත් දෙයක් තමයි ඔයාගේ කටේ දත් වලට ක්‍රවුන් එකක් නැත්නම් දත් කොපුවක් දාලා තියෙනවා නම්, නැත්නම් විනියර්ස් දාලා තියෙනවා නම්, නැත්නම් ඔයාගේ කටේ විශාල දත් පිරවුම් නැත්නම් ෆිලිං නැත්නම් රෙස්ටොරේෂන් වගේ දේවල් කරලා තියෙනවා නම්, ඒ වගේම ඔයා කෘත්‍රිම දත් ඇන්දක් පාවිච්චි කරනවා නම්, මේ වගේ ස්වභාවික නොවන දත්, ඒ කියන්නේ කෘත්‍රිම දත් ඔයා මේ වෙළඳපොළෙන් ගන්න දත් සුදු කරන නිෂ්පාදන මගින් සුදු වීම සිද්ධ වෙන්නේ. ඒක ඔයා හොඳට මතක තියාගන්න දෙයක්.
මේ නිෂ්පාදනය වැඩ කරන්නේ ඔයාගේ ස්වභාවික දත් වලට විතරයි. ඔයා මේ දත් සුදු කරන දන්තාලේප වර්ග භාවිතා කිරීමේදී සැලකිලිමත් වෙන තව දෙයක් තමයි ඔයාගේ දත්වල කුහර තියෙනවා නම්, ඔයාට විදුරුමස් රෝග තියෙනවා නම්, ඔයාගේ දත් මුල් නිරාවරණය වෙලා නම් තියෙන්නේ. මේ වගේ තත්ත්වයන් ඔයා මේ දත් සුදු කරන දන්තාලේප භාවිතා කිරීම මගින් තවදුරටත් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනි. ඒ වගේම ඔයා මතක තියාගන්න මේ නිෂ්පාදන අවුරුදු 12ට වඩා අඩු ළමයිට කිසිසේත්ම නිර්දේශ කරන්නේ නැහැ. මොකද එයාලගේ දත්වල පිටතිස්තර නැත්නම් අපි කියනවා එනමලය කියලා, ඒක තාම වර්ධනය වෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ නිෂ්පාදන භාවිතා කළොත් එයාලගේ එනමලයට හානි වෙන්න පුළුවන්. මේ විදිහේ දත් සුදු කරන නිෂ්පාදන වෙළඳපොලෙන් ගනිද්දී ඔයා සැලකිලිමත් වෙන්න ප්‍රධානම කරුණු දෙක තමයි මම අර කිව්ව ADA සීල් එක. නැත්නම් ඇමරිකන් ඩෙන්ටල් ඇසෝසියේෂන් එක මගින් මේ ප්‍රොඩක්ට් එක අපිට භාවිතයට සුදුසුයි කියලා නිර්දේශ කරලා තියෙන සීල් එක දිහා බලන්න ඕනි. ඒ වගේම මේ නිෂ්පාදනයත් එක්කන උපදේශ පත්‍රිකාව නැත්නම් ගයිඩ්ලයින් එක කියවලා ඒකේ තියෙන විදිහට කරන්න ඕනි. මේ දෙක ඔය අනිවාර්යෙන් හොඳටම මතක තියාගන්න. හරි, අපි දැන් කතා කරමු මේ වෙළඳපොලෙන් මිලදී ගන්න දත් සුදු කරගැනීමේ නිෂ්පාදන වල ටීත් වයිටනින් ප්‍රොඩක්ට්ස් වල තියෙන වාසි සහ අවාසි මොනවාද කියලා. පළවෙනි වාසිය තමයි ඔයාලට මේ වෙළඳපොලෙන් ඉතා පහසුවෙන් හොයාගන්න පුළුවන්. විශේෂයෙන් ෆාමසි වල වගේ මේවා මිලදී ගන්න තියෙනවා. ඊළඟ වාසිය තමයි අපි වියදම අතින් බැලුවාම මම අර කලින් කතා කරපු ක්‍රම දෙකට සාපේක්ෂව ඔයාට අඩු මුදලක් වියදම් කරන ක්‍රමයක් තමයි මේ ක්‍රමය. ඒ වගේම ඔයාට ආරක්ෂිතව සහ කාර්යක්ෂමව දත් සුදු කර ගැනීමක් සිදු කරන්න තියෙන ලාභදායක ක්‍රමය තමයි මේ ක්‍රමය. මේ ක්‍රමයේ තියෙන ඊළඟ වාසිය තමයි ඔයා මේක නිවැරදි විදිහට කරනවා නම් ඔයාගේ දත්වල හෝ විදුරු මස් වල සංවේදීතාවය ඇති වෙන දෙන හැකියාව ඉතාමත් අඩුයි. මොකද අනික් ක්‍රම දෙකටම වඩා මේකෙදි භාවිතා වෙන්නේ ඉතා අඩු පෙරොක්සයිඩ් සාන්ද්‍රණයක්. නමුත් ඒකට ඔයා මේ ක්‍රමය නිවැරදිව සිදු කිරීම අත්‍යවශ්‍යයි. හරි, මේ ක්‍රමයේ තියෙන අවාසි බලමු. පළවෙනි එක තමයි ඔයාට මේක ප්‍රතිඵල ඉතා ඉක්මනින් ලබා ගන්න බෑ. සමහර විට මාස කිහිපයක් වුණත් ගත වෙන්න පුළුවන්. ඊළඟ අවාසිය තමයි ඔයා මේ වයිට්නින් ස්ට්‍රිප්ස් වගේ ඒවා භාවිතා කරද්දී ඔයා ඒවා දත්වල අලවනකොට දත්වල කෙළවරවල් වල වගේ තැන්වල ඒවා නිසියාකාරව ඇලවෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාගේ දත්වල ඒකාකාර විදිහට අපිට සිදුවීමක් බලා ගන්න බෑ. එතකොට මේ ප්‍රතිකාරයේ අවසානයේදී ඔයාගේ දත් අතර අවපහ ගැනීම දකින්න පුළුවන්. ඒකත් මේ ක්‍රමයේ දෙන අවාසියක්. මේ වෙළඳපොලෙන් ලබා ගන්නා දත් සුදු කර ගැනීමේ නිෂ්පාදන වල තියෙන ඊළඟ අවාසිය තමයි මම අර ඉහත විස්තර කරපු ක්‍රම දෙකට සාපේක්ෂව මේකේ රිසල්ට් අපිට ගොඩාක් කාලයක් තියාගන්න බෑ. අර ක්‍රම දෙකට සාපේක්ෂව කල් පැවැත්ම අඩුයි. ඒකත් මේකේ අවාසියක්. හරි, ඉතින් මම ඔයාලට විස්තර කළේ ඔයාලගේ දත් සුදු කරගන්න AD එක මගින් රෙකමන්ඩ් කරන AD එක මගින් නිර්දේශ කරන ප්‍රධාන ක්‍රම 3. නමුත් AD එක නිර්දේශ කරන්නේ ඔයා මේ මොන ක්‍රමය ලබා ගන්නත් කලින් මුලින්ම දන්ත වෛද්‍යවරයෙක් මුණ ගැහිලා ඔයාට ගැළපෙන සුදුසුම ක්‍රමය මොකක්ද කියලා අවවාද ලබා ගැනීම තමයි සුදුසු කියලා. මොකද එතකොට ඔයාට දත්වල සංවේදීතාව විදුරු මස් වල දැවිල්ල වගේ තත්ත්ව මගහරව ගන්න පුළුවන්. හරි, ඉතින් මම හිතනවා ඔයාට මේ දත් සුදු කරගන්න ක්‍රම සම්බන්ධයෙන් හොඳට තේරෙන්නේ නැති කියලා. ඒ වගේම ඔයාලා මේ මොනියම්ම ක්‍රමයක් භාවිතා කරන්න කලින් දැනගන්න ඕන දේවල් කීපයක් තියෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. පළවෙනි දේ තමයි ඔයා මේ දත් සුදු කරගැනීමේ ක්‍රමයක් භාවිතා කරන්න කලින් ඔයාට නිරෝගීමත් දත් සහ විදුරු මස් තියෙන්න ඕනි. ඔයාගේ දත්වල ප්‍රතිකාර නොකර දත් කුහර තියෙනවා නම්, ඔයාට විදුරු මස් ආසාදන විදුරු මස් වල රෝග තියෙනවා නම්, නිරාවරණය වෙච්ච දත් මුල් තියෙනවා නම්, ඒ වගේම ඔයාගේ මේ දත්වල පිටදිස්තරය අපි කියනවා එනමලය කියලා. ඒක හොඳටම ගෙවිලා නම් තියෙන්නේ. ඔයාට අධික ලෙස දන්ත සංවේදීතාවය තියෙනවා නම් ඔයාට මේ දත් සුදු කරගැනීමේ ප්‍රතිකාරය එච්චර සුදුසු එකක් නෙවෙයි. මොකද මේක නිසා ඔයාගේ මේ දත්වල සංවේදීතාවගේ ප්‍රශ්න තවදුරටත් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා මුලින්ම දන්ත වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඒ සඳහා ප්‍රතිකාර ලබාගෙන ඉන්න ඕනේ. ඒ වගේම ඔයා ක්‍රවුන් එහෙම නැත්නම් දන්ත කොපු, ඒ වගේම විනියස්, දන්ත පාලම්, සිටවපු දත්, ඒ වගේම දත් ඇඳක් වගේ දේවල් පාවිච්චි කරනවා නම් ඔයාගේ මේ දත් සුදු කරගැනීමේ ප්‍රතිකාර ක්‍රමය ඒවට ගැලපෙන්නේ නැහැ. මොකද මේ કૃතිම දත් ඒ වගේ සිදුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම මේ දත් සුදු කරගැනීමේ ප්‍රතිකාර ක්‍රමය වඩා සුදුසු දත්වල පිටතින් ඇතිලා තියෙන පැල්ලම් සහ ආවපහ ගැනීම ඉවත් කරන්න. එතකොට මේ විදිහට මේ දත්වල පිටතින් පහ වෙනස් වීම සාමාන්‍ය වයසට යෑමත් එක්ක, කෝපි වර්ග, තේ වර්ග වගේ දේවල් පානය කිරීම නිසා, දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිත නිසා සිද්ධ වෙන්න පුළුවන්. මේ වගේ දේවල් නිසා ඇති වෙන පැල්ලම් සහ ආවපහ ගැනීම ඉවත් කරන්න තමයි මේ ප්‍රතිකාරය වඩාත්ම සුදුසු. නමුත් සමහර රෝගීන් ඉන්නවා යාගේ දත්වල අභ්‍යන්තරයෙන් තමයි මේ ආවපහ ගැනීම ඇති වෙලා තියෙන්නේ. ඒ වගේ තත්ත්වයන් සමහර ඖෂධ වර්ග භාවිතා කිරීම නිසා, ෆ්ලෝරෝසිස් වගේ තත්ත්ව නිසා සහ සමහර ට්‍රෝමාස් නිසා ඇති වෙන්න පුළුවන්. එතකොට එවැනි තත්ත්වයන් නිසා ඇති වෙන මේ දත්වල අභ්‍යන්තර ආවපහ ගැනීම ඉවත් කරන්න මේ ක්‍රමය සුදුසු වෙන්නේ නැහැ. දත් සුදු කර ගැනීමේ ප්‍රතිකාරමේ වඩාත්ම සුදුසු දත්වල පිටතින් ඇති වෙන පැල්ලම් සහ මේ ආවපහ ගැනීම ඉවත් කරන්න. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි ගර්භණී අවස්ථාවේ ඉන්න මව්වරුන් හෝ කිරිදෙන මව්වරුන් සඳහා මේ දත් සුදු කර ගැනීමේ ප්‍රතිකාර ක්‍රම නිර්දේශ කරන්නේ නැහැ. සෞඛ්‍ය හේතුන් මත ඒක සුදුසු දෙයක් නෙවෙයි. ඒ වගේම මම අර කලින් කිව්වා වගේ අවුරුදු 12ට වඩා අඩු ළමයිට මේ ප්‍රතිකාර ක්‍රම නිර්දේශ කරන්නේ නැහැ. මොකද එයාලගේ මේ දත්වල පිටතිස්තරය එහෙම නැත්නම් එනමලය තාම වර්ධනය වෙන ගමන් තමයි තියෙන්නේ. ඒ වගේම බොහෝ අවස්ථාවල ඔයා මේ ටීත් වයිට්නින් නැත්නම් දත් සුදු කරගැනීමේ ප්‍රතිකාර ක්‍රමය කරන්න ගියාම ඔයාගේ දත් සුදු කරගන්න කලින් ඔයාගේ දත් සුද්ධ කරගන්න ඕන කියලා කියන්න පුළුවන්. අපි ඒකට කියනවා ටීත් ස්කේලින් කරනවා කියලා. මම ඒක නගර වෙනම වීඩියෝකින් කතා කරලා ඇති. එතකොට අපි මේ දත් සුදු කරගන්න කලින් මේ විදිහට දත් සුද්ධ කරගන්න ඕනි ඇයි?
ඒකට හේතුව තමයි මොකද මේ අපේ දත්වල මැලියම් බැඳලා තියෙනවා. සමහර අවස්ථාවල මේ මැලියම් ඝන වෙලා අපි කියනවා ටාටාර් නැත්නම් කැල්කියුලස් පවා බැඳලා තියෙන්න පුළුවන්. මේ විදිහට දත් මැලියම් බැඳලා තියෙනකොට අර ටීත් වයිටනින් ඒජන්ට් වලට නැත්නම් විරංජනකාරක වලට දත් වලට ළඟා වෙන්න බෑ. මොකද මේ දත් මැලියම් ඒ සඳහා බැරියර් එකක් නැත්නම් බාධාවක් ලෙස ක්‍රියා කරනවා. ඒ නිසා මුලින්ම දන්ත වෛද්‍යවරයා විසින් දත් මැලියම් සහ ටාටාර් ඉවත් කිරීම සිදු කරන්න ඕනේ. ඒකට තමයි අපි කියන්නේ මේ දත් සුද්ධ කරනවා කියලා. ඒකෙන් පස්සේ තමයි අපි සාමාන්‍යයෙන් දත් සුදු කර ගැනීම සිදු කරන්නේ. මේ විදිහට ඔයාගේ දත් සුදු කරගන්න කලින් මේ දත් සුද්ධ කර ගැනීම සිදු කිරීම මගින් මේ ටීත් වයිටනින් මගින් ලැබෙන ප්‍රතිඵලය ඔයාට දීර්ඝ කාලයක් තියාගන්න පුළුවන්. හරි, දැන් අපි කතා කරමු මේ දත්වල පාට වෙනස් වෙන, දත්වල පැහැ වෙනස් වෙන්න මොනවද බලපාන හේතු කියලා. මේ සඳහා බලපාන හේතු මම ඔයාලට ප්‍රධාන වශයෙන්ම කොටස් 3කට කලින් විස්තර කරන්නම්. ඒ තමයි දත්වල පිටතින් ඇති වෙන පැහැ වෙනස් වීම, දත්වල ඇතුළතින් ඇති වෙන පැහැ වෙනස් වීම, ඒ වගේම වයසට යාමත් එක්ක ඇති වෙන ආපැහැ ගැන්වීම. හරි, අපි දැන් බලමු දත්වල පිටතින් මේ පැහැ වෙනස් වීම සිද්ධ වෙන්නේ ඇයි කියලා. හරි, මේකෙට සිද්ධ වෙන්නේ දත්වල පිටතින්ම තියෙන ස්තරය නැත්නම් අපි කියනවා එනමලය කියලා. මේ එනමලේ හා එනමලේ මතු පිට හැදෙන පැල්ලම් වර්ග සහ ආපැහැ ගැනීම නිසා තමයි මේක සිද්ධ වෙන්නේ. මේ විදිහට දත්වල පාට වෙනස් වෙන බලපාන එක දෙයක් තමයි අපි ගන්න කෑම වර්ග සහ පාන වර්ග. විශේෂයෙන්ම අපි ගොඩක් අදුරු පාට පාන වර්ග භාවිතා කරනවා නම්, ඒ කියන්නේ කෝපි වර්ග, තේ වර්ග, ඊට අමතරව බෙරි වර්ග වගේ පළතුරු සහ සෝයා සෝස් වගේ දේවල් කාලයක් තිස්සේ භාවිතා කරනකොට මේ විදිහට දත්වල පැල්ලම් ඇදීම සිද්ධ වෙනවා. මේ විදිහට දත්වල පිටතින් ඇදෙන පැල්ලම් වලට ඊළඟ හේතුව තමයි දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතා කිරීම. බුලත් පිට වගේ දේවල් එක දුම්කොළ හපන එකත් මේකට හේතු වෙනවා. මේ නිසා දත්වල කහ දුඹුරු පාටක් ඇති වෙන්න පුළුවන්. ඊළඟ හේතුව තමයි ඔයාගේ මුඛ සෞඛ්‍යයේ තියෙන අඩුපාඩුකම්. ඒ කියන්නේ ඔයා හරියට දත් මදින්න නැත්නම්, හරියට ෆ්ලොසින් කරන්නේ නැත්නම් ඔයාගේ දත්වල දත් මැලියන් සහ ටාටාර් වගේ දේවල් තැම්පත් වෙලා මේ අවපැහැ ගැනීම සිද්ධ වෙනවා. හරි, මම මේ විස්තර කළේ දත්වල පැහැ වෙනස් වීමන බලපාන දත්වලට පිටතින් බලපාන දේවල්. ඒ වගේම මේ දත්වල පාට වෙනස් වෙන්න දත්වල ඇතුළතින් සිද්ධ වෙන ආපැහැ ගැනීමත් හේතු වෙනවා. පළවෙනි දේ තමයි ට්‍රෝමා සහ ඉන්ජරි. ඒ කියන්නේ මේ දත්වල ඇතුළේ තියෙන පටක වලට හානි වුණාම අපි කියනවා ඩෙන්ටින් එක නැත්නම් දන්තිනේ කියලා. මේ වගේ පටකවල ආපැහැ ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර ඖෂධ වර්ග ඔය ටෙට්‍රාසයික්ලින් වගේ ඖෂධ අපි අපේ දත් වර්ධනය වෙන අවධිවලදී ගත්තොත් ඒක හේතුවක් වෙන්න පුළුවන් දත්වල වර්ණය වෙනස් වෙන්න. ඒ නිසා සාමාන්‍ය දත් අලු හෝ දුඹුරු පාටක් වෙන්න පුළුවන්. ඒ වගේම ඇන්ටිහිස්ටමින් කාණ්ඩයේ ඖෂධ වර්ගවල අතුරුඵලයක් ලෙස සමහර අවස්ථාවලදී ඔයාගේ දත් අවපැහැ ගැනීමක් සිද්ධ වෙනවා. ඒ වගේම අධික ලෙස ෆ්ලෝරයිඩ් වල නිරාවරණය වීම නිසා අපි දන්නවා ලංකාවේ සමහර පැතිවල ජලයේ අධික ෆ්ලෝරයිඩ් සාන්ද්‍රණයක් අඩංගුයි. එතකොට මේවට කාලයක් පුරා නිරාවරණය වුණාම දත්වල පැහැ වෙනස් වීමක් සිද්ධ වෙනවා. හරි, ඊට පස්සේ අපි බලමු වයසත් එක්ක කොහොමද අපේ දත් අවපැහැ ගැනීමක් සිද්ධ වෙන්නේ කියලා. මිනිස්සු වයසට යද්දී ස්වභාවිකවම දත් අවපැහැ ගැනීමක් සිද්ධ වෙනවා. ඒක වෙන්නේ හේතුව තමයි අපේ මේ දත්වල පිටතින්ම තියෙන ලේයර් එක නැත්නම් අපි කියන එකට එනමලය කියලා. වයසත් එක්ක මේ එනමලය ගෙවිලා තුනී වෙන්න පටන් ගන්නවා. මේ එනමලයට යටින් තියෙන ලේයර් එකට අපි කියනවා දන්තිනේ නැත්නම් ඩෙන්ටින් එක කියලා. මේ ඩෙන්ටින් එක සාමාන්‍යයෙන් කහ පාට. ඉතින් වයසත් එක්ක එනමලේ මේ විදිහට ගෙවිලා ගියාම අර පහළින් තියෙන ඩෙන්ටින් එක පේන්න පටන් ගන්නවා. එතකොට අපේ දත් කහ පාටට පේන්න පුළුවන්. මම දැන් මේ විස්තර කරපු ප්‍රධාන හේතු වලට අමතරව තවත් හේතු කිහිපයක් තියෙන්න පුළුවන් මේ දත්වල පැහැ වෙනස් වෙන්න. ඒ අතරින් එකක් තමයි පරම්පරාවෙන් නැත්නම් අපි ජාන වලින් එනවා කියලා කියන්නේ. සමහර පුද්ගලයන්ගේ ස්වභාවිකවම මේ එනමල නැත්නම් පිටතින්ම තියෙන ලේයර් එක ටිකක් තද පාටයි. ඉතින් ඒ වගේ සමහර අවස්ථාවලදී මේ ජෙනටික්ස් නැත්නම් ජානත් බලපානවා දත්වල පැහැ වෙනස් වෙන්න. හරි, අපි දැන් කතා කරමු මොනවද පේෂන් කෙනෙක් මේ දත් සුදු කර ගැනීම ප්‍රතිකාරයකින් නැත්නම් ටීත් වයිටනින් ට්‍රීට්මන්ට් එකකින් පස්සේ සැලකිල්ලක් දක්වන්න ඕනේ කරුණු මොනවද කියලා. පළවෙනි දේ තමයි මේ ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ ඔයාලා අඩුම තරමෙන් පැය 24ක් හෝ පැය 48ක් යනකම් මේ පැල්ලම් වලට හේතු වෙන කෑම වර්ග සහ පාන වර්ග වලින් වැළකී ඉන්න ඕනි. ඒ කියන්නේ මම අර කලින් කිව්වා වගේ තද කෝපි වර්ග, කෝලා වර්ග, බෙරි වර්ග, අදුරු පැහැ සෝස් වර්ග, සෝයා සෝස් වගේ ඒ වගේ දේවල් වලින් වැළකී ඉන්න ඕනි අඩුම පැය 48ක් 24ක්වත් යනකම්. ඉතින් මෙයා දුම්කොළ හා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතා කරනවා නම් ඒ වගේ දේවල් වලින් ඈත් වෙලා ඉන්න මේ ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ. ඒකෙන් ඔයාට ඔයාගේ ටීත් වයිටනින් රිසල්ට් එක ගොඩාක් කාලයක් තියාගන්න පුළුවන්. ඒ වගේම මේ ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ දත් මදිනකොට සොෆ්ට් කෙදි සහිත දත් බුරුසක් භාවිතා කරන්න ඕනි. ඒක නම් ඇත්තට මේ ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ විතරක් නෙවෙයි දන්ත වෛද්‍යවරුන් කොහොමත් නිර්දේශ කරන්නේ මේ සොෆ්ට් කෙදි සහිත දත් බුරුසක් භාවිතා කරන්න කියලා. ඒ කියන්නේ ඔයාලා මේ කඩෙන් දත් බුරුසුවක් ගත්තට පස්සේ ඒ දත් බුරුසුවේ කවරේ නැත්නම් පැකට් එකේ ගහලා තියෙනවා ඒකේ තියෙන කෙදි වර්ගය සොෆ්ට්ද හાર્ඩ්ද මීඩියම්ද කියලා. ඒකෙන් සොෆ්ට් එක ඕන ඔයා තෝරගන්න. මොකද එතකොට ඔයාගේ නිමලට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම මේ ටීත් වයිටනින් ප්‍රතිකාරය කරගත්තට පස්සේ පැය කිහිපයක් යනකම් ඔයා මේ ඇසිඩික් නැත්නම් අම්ලාධික ආහාර වලින් පොඩ්ඩක් වැළකීලා ඉන්න. ඒ කියන්නේ ලෙමන්, දෙහි, විනාගිරි දාපු කෑම වර්ග සහ සෝඩා වර්ග වගේ දේවල්. මේ ටීත් වයිටනින් ප්‍රතිකාරයෙන් පස්සේ සාමාන්‍යයෙන් දන්ත සංවේදීතාවය తాවකාලිකව ඇතින එක සාමාන්‍යයි. ඒ විදිහට ඔයාලට දන්ත සංවේදීතාවය තියෙනවා නම් අධික සීතල සහ අධික උණුසුම් ආහාර දවසක් වගේ යනකම් ගන්න එපා. නමුත් ඔයාට ඒක ඉවසන්නම් බෑ වගේ නම්
දන්ත සංවේදීතාවය සඳහාම සකස් කරපු සමහර දන්තාලේප වර්ග තියෙනවා. ඒ වගේ දේවල් භාවිතා කරන්න පුළුවන් වෛද්‍ය නිර්දේශ යටතේ. හරි ඉතින් දැන් කරන්න යන්නේ වීඩියෝ එකේ වැදගත්ම කොටස. ඒ තමයි දන්ත වෛද්‍යවරු විසින් හෝ American Dental Association එක විසින් නිර්දේශ කරන්නේ නැති නැත්නම් not recommended teeth whitening ක්‍රම නැත්නම් දත් සුදු කරගැනීමේ ක්‍රම කීපයක් ගැන තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඇත්තටම මේ ක්‍රම සලකන්නේ unsafe, unhealthy සහ ineffective විදිහට. ඒ කියන්නේ ආරක්ෂිත නැති, සෞඛ්‍ය ආරක්ෂිත නොවන සහ ප්‍රතිඵලදායක නොවන ක්‍රම විදිහට. මම පොඩ්ඩක් බැලුවහම මට තේරෙන දෙයක් තමයි ලංකාවේ සෝෂල් මීඩියා වල, YouTube වල, TikTok වල මේ දත් සුදු කර ගැනීම සම්බන්ධයෙන් සමාජගත කරලා තියෙන්නේ ගොඩක්ම වැරදි මත. මම ඔයාලට මේ channel එකේ මුලින්මත් කියලා ඇති මම මේ channel එක කරන්නේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සහ දන්ත සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන්න විතරයි. මොකද ඒක අරුණාම මට මේකින් ඇති වෙන වාසියක් නැහැ. අනික් කාරණාව තමයි ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය විශ්වවිද්‍යාලයන් මගින් වැඩි මුදලක් වියදම් කරලා පිරිනමන උපාධිය වෙන්නේ මේ දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාව උපාධිය. ඉතින් ඒ සල්ලි වියදම් කරන වෙන කවුරුත් නෙමෙයි මේ රටේ දුප්පත් අහිංසක අම්මලා තාත්තලාගේ බදු මුදල් වලින්. ඉතින් එහෙම කරලා අපිට උගන්වන්නේ කවදාද මේ රටේ මිනිස්සුන්ට සේවය කරන්න. ඉතින් මේ ඔයාලගේ සල්ලි වලින් ඉගෙන ගන්න යුතුකමක් වශයෙන් තමයි මට මේ නිමාඩුවත් වෙන වෙලාවට මම මේ විදිහට ඔයාලට මේවා කියා දෙන්නේ. ඒ නිසා මට ඔයාලට බොරු ක්‍රම සහ ඔයාලව සතුටු වෙන ක්‍රම කියා දෙන්න ඕනේ නැහැ. ඔයාලට හානිදායක නොවන නිවැරදි ක්‍රම තමයි මම ඔයාලට මේ කියා දෙන්නේ. හරි මම ඔයාලට දැන් සදාහන් කිරීමක් කරන්නම් ශ්‍රී ලංකාව තුළ බහුලව භාවිතා වෙන සෞඛ්‍ය ආරක්ෂිත නැති ඔයාලට හානිදායක වෙන්න පුළුවන් දන්ත වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන්නේ නැති මේ දත් සුදු කර ගැනීමේ ක්‍රම කීපයක්. සහ ඒවයින් වෙන්න පුළුවන් හානිය. පළවෙනි විදිය තමයි මේ බේකින් සෝඩා සහ ලෙමන් ජූස් එහෙම නැත්නම් දෙහිවිස පාවිච්චි කරලා මේ දත් පිරිසිදු කරන එක. සමහරක් රට මිනිස්සු මේක දෙක එකට කවලම් කරලා පාවිච්චි කරනවා නැත්නම් වෙනත් පාවිච්චි කරනවා. මේ ලෙමන් ජූස් වගේ දේවල් අධික ලෙස ආම්ලිකයි. ඉතින් මේ වගේ දේවල් කෙලින්ම ඔයාලගේ දත් වලට දත් සුදු කරගන්න භාවිතා කරොත් එහෙම ඔයාලගේ දත් වල තියෙන මේ එනමලේ හායනය වෙන්න පුළුවන්. එමගින් දන්ත සංවේදීතාවය වගේම දත් වල කුහර ඇති වෙන්නත් හේතුවක් වෙනවා. ඒ වගේම මේ බේකින් සෝඩා වගේ ඇබ්‍රේසිව් එකක් අධික ලෙස භාවිතා කරොත් එහෙම ඔයාගේ එනමලට හානි සිද්ධ වෙනවා. ඒ නිසා මේ වගේ දේවල් ඔයාලගේ දත් සුදු කරගන්න කියලා භාවිතා කරන එකෙන් ඔයාලා වැළකීලා ඉන්න ඕනි. ඊට පස්සේ ලංකාවේ බහුලවම භාවිතා කරන දෙයක් තමයි මේ ඇක්ටිව් චාකෝල් එහෙම නැත්නම් අගුරු කියලා කියන්නේ. මේක ලංකාව තුළ ඇත්තටම ගොඩක්ම ජනප්‍රියයි. නමුත් මේක ADA එක මගින් නිර්දේශ කරන්නේ නැහැ. ඔයාලට ADA වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන්. මේ දක්වා කරපු කිසිම රිසර්ච් එකකින් හෝ සායනික පරීක්ෂණයකින් මේ ඇක්ටිවේටඩ් චාකෝල් වලින් නැත්නම් අගුරු වලින් දත් සුදු වෙනවා කියලා කිසිම පරීක්ෂණයකින් ඔප්පු වෙලා නැහැ. ඉතින් මේ වගේ දේවල් පාවිච්චි කරලා ඔයාලා දත් මැදීම තුළින් ඔයාලගේ එනමලයට නැවත හැරවිය නොහැකි හානියක් සිද්ධ වෙන්න පුළුවන්. මේකදී ඇත්තටම මේ අගුරු දාලා මැද්දාම මේ අගුරු කෑලි වලට දත හීරිලා දත් වල තියෙන පැල්ලම් ඉවත් වීමක් తాවකාලිකව සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒකින් දතට සිද්ධ වෙන හානිය ඊට වඩා ගොඩක් වැඩි. ඒ නිසා මේක අපි නිර්දේශ කරන්නේ නැහැ. ඒ වගේම තව දෙයක් තමයි සමහර අය මේ ස්ට්‍රෝබෙරි ලෙලි, කෙහෙල් ලෙලි වගේ දේවල් දත් වල අතුල්නවා දත් සුදු කරගන්න. ඒවත් කිසිම කාර්යක්ෂමතාවක් තියෙන ක්‍රම නෙවෙයි. තවත් දෙයක් තමයි මේ දත් සුදු කරගන්න දත් වල පොල් තෙල් ගානවා කියන දේ. මේකත් සලකන්නේ තාම අකාර්යක්ෂම ක්‍රමයක් විදිහට. මේ විදිහට දත් වල පොල් තෙල් ගෑවහම මේ දත් මැලියන් දත් වල බැදීම සුළු වශයෙන් අඩු වෙන්න පුළුවන්. නමුත් එමගින් දත් සුදු වෙනවා කියලා කොහෙවත් හොයාගෙන නැහැ. ඊළඟ දේ තමයි මේ ඔන්ලයින් shopping වලින් වගේ ගෙන්නන ADA එක මගින් නිර්දේශ කරලා නැති නැත්නම් ADA සීල් එක නැති සමහර අනාරක්ෂිත දත් සුදු කරන නිෂ්පාදන වර්ග. මේ වගේ නිෂ්පාදන වල ඇත්තටම අධික සාන්ද්‍රණයකින් පෙරොක්සයිඩ් හෝ සමහර හානිකර රසායන ද්‍රව්‍ය අඩංගු වෙනවා. මේවා තියෙන භයානකම තමයි මේවා තියෙන අධික සාන්ද්‍රණය නිසා මේවා භාවිතා කරාම ඉතා ඉක්මනින් දත් සුදු කරගන්න පුළුවන්. නමුත් එමගින් දත් වල සිදුවන හානිය එයාලට තේරෙන්නේ නැහැ. මේකේ තියෙන භයානකම පැත්ත තමයි මේ වගේ දේවල් පාවිච්චි කරලා එයාගේ දත් ටික ඉතා ඉක්මනින් සුදු වුණාට පස්සේ එයාලා හිතනවා මේක නියමයි මේක මරු කියලා. ඉතින් මොකද කරන්නේ ඊට පස්සේ TikTok එකේ නටලා කියනවා මේක නියමයි යාළුවනේ ඔයාලත් මේක ගන්න කියලා. ඕක තමයි ප්‍රශ්නේ. නමුත් එයාලට තේරෙන්නේ නැහැ එයාගේ දත් වල සිද්ධ වෙලා තියෙන නැවත හරවන්න බැරි නැත්නම් ඉරවර්සිබල් හානියක් කියලා. ඒ නිසා මම නැවත නැවතත් කියන්නේ ඔයාලා මේ වගේ ප්‍රොඩක්ට් භාවිත කරනවා නම් අනිවාර්යයෙන්ම ADA සීල් එක තියලා අනිවාර්යයෙන්ම චෙක් කරන්න. ඊළඟ දේ තමයි non dental professional whitening service කියන දේ. ඒ කියන්නේ දන්ත වෛද්‍ය වෘත්තියේ නොවන මේ දත් සුදු කිරීමේ සේවා සපයන තැන්. ඒ කියන්නේ ඔයාලා දන්නවත් ඇති මේ beauty salon spa වගේ තැන්වල මේ දත් සුදු කිරීම ප්‍රතිකාරම කරනවා. එතකොට මේ වගේ තැන්වල මේ ප්‍රතිකාර ගොඩක් අට සිද්ධ කරන්නේ අන්ලයිසන් එහෙම නැත්නම් ලයිසන් එකක් නැති පුද්ගලයන් විසින්. මේ වගේ තැන්වලින් මේ teeth whitening වගේ ප්‍රතිකාර කරගන්න එක භයානකම තමයි මේ තැන්වල ගොඩක් අට මේ සදා භාවිතා කරන්නේ බාල නිෂ්පාදන. මොකද එයාලා ගොඩක් බලන්නේ ලාභය කියන දේ. ඉතින් මේ වගේ බාල ප්‍රොඩක්ට්ස් භාවිතා කරාම මම අර කලින් කිව්වා වගේ දත් වලට නැවත හැරවිය නොහැකි හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා සැලොන් එකේ අක්කලා ගාවට ස්පා එකේ නංගිලා ගාවට ගිහලා දත් සුදු කරගන්න පරිස්සමයි. මං එයාලගේ බොරු කියලා අපහාසයක් කරනව නෙවෙයි. නමුත් දත් කියලා කියන්නේ එහෙම අත්අත බැලින් කරනවත් සෙල්ලම් කරනවත් සුදුසු දේවල් නෙවෙයි. මොකද මේ දත් හා සම්බන්ධ පටක වලින් අති බහුතරයක් හානි වුණොත් නැවත වර්ධනීයමක් සිද්ධ වෙන්නේ නැහැ. හානි වුණොත් හානි වුණාම තමයි. ඒකයි මම මේ කට නිකන් කියන්නේ මේ වගේ ප්‍රතිකාර ක්‍රම කරද්දී ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනි.
ඉතින් මේ වගේ වැරදි ක්‍රම වලට ඔයාලට යොමු වෙන දින අවස්ථාව ගොඩාක් වැඩි. ඒ නිසා මේ වගේ තැන් වලට ගොඩාක් පරිස්සම් වෙන්න ඕනි. මොකද මේ නිෂ්පාදන වලට මිනිස්සු ඉතා ඉක්මනින් රැවටෙනවා. මොකද මේ බොහෝ නිෂ්පාදන වල අඩංගු වෙන්නේ අධිසාන්ද්‍රණයෙන් පෙරොක්සයිඩ් හරි නැත්නම් හානිකර රසායන ද්‍රව්‍ය. ඉතින් මේ වගේ දේවල් භාවිතා කරාම බැලුමට පේන්නේ ඔයාගේ දත් ටික ඉතා ඉක්මනින් සුදු වෙනවා කියලා. නමුත් ඒකේ සිදුවන හානිය පේන්නේ නැහැ. හරි දැන් ඒක ගැන කතා කරා ඇති. දැන් අපි කතා කරමු මේ ටීත් වයිට්නින් නැත්නම් දත් සුදු කරගන්න ප්‍රතිකාර ක්‍රමය කරගන්න ආවහම පේෂන්ට්ලා නිතරම අහන ප්‍රශ්න කීපයක් සහ ඒවට උත්තර. පළවෙනි ප්‍රශ්නේ තමයි අහන මේ ටීත් වයිට්නින් කියන ප්‍රතිකාර ක්‍රමය ආරක්ෂිතයිද කියන එක. ඔව් අනිවාර්යයෙන්ම ආරක්ෂිතයි. මම මේ වීඩියෝ එකේ මුලින්ම විස්තර කරපු ක්‍රම තුනක් විස්තර කළා. ඒ ක්‍රම තුන යටතේ ඔයා නිවැරදිව මේවා කරනවා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පේෂන්ට්ලා අහන ඊළඟ ප්‍රශ්නේ තමයි මේ ටීත් වයිට්නින් ප්‍රතිකාරයෙන් පස්සේ ඔයාගේ දත් ටික මේ සුදු පාරට මේ විදිහට කොච්චර කාලයක් ඔයාලට තියාගන්න පුළුවන්ද කියන එක. පොදුවේ කියනවා නම් ඔයාලට මේක මාස 6ද සාමාන්‍ය අවුරුදු 2-3ක් වෙනකන් තියාගන්න පුළුවන්. නමුත් මේක රඳාපවතින ඔයාගේ ජීවන රටාවත් එක්ක. ඒ කියන්නේ මම අර කලින් විස්තර කළා වගේ ඔයා කරන කෑම් බීම් වර්ග දුම්පාන වගේ දේවල් මත මේක රඳාපවතිනවා. ඊට පස්සේ පේෂන්ට්ලා අහනවා මේ ටීත් වයිට්නින් ප්‍රතිකාරයේ සයිඩ් ඉෆෙක්ට් නැත්නම් අතුරු ආබාධ තියෙයිද කියලා. ඔයා මේ ප්‍රතිකාරය මම විස්තර කරපු විදිහට නිවැරදිව සිද්ධ කරගන්නවා නම් මේකේ අතුරු ආබාධ නැහැ. නමුත් එයාට తాවකාලික තත්ත්වයන් කිහිපයක් ඇති වෙන්න පුළුවන්. ඒ තමයි తాවකාලික දන්ත සංවේදීතාවය, ඒ වගේම එයාගේ විදුලි මස් වල සුළු දැවිල්ලක් ඇති වෙන්න පුළුවන්. නමුත් මේක දින කිහිපයකින් නැති වෙලා යනවා. ඊට පස්සේ අහන දෙයක් තමයි මේ ට්‍රීට්මන්ට් එක කරද්දී රිදෙනවද කියන දේ. නෑ මේකේම රිදෙන ප්‍රතිකාරයක් නෙවෙයි. නමුත් සුළු අපහසුතා ඇති වෙන්න පුළුවන්. නමුත් ඒවා නොසලකා හැරිය විතරක්. තවත් අහන දෙයක් තමයි මේ ප්‍රතිකාර ක්‍රමයෙන් ඔයාගේ දත් වලට නැත්නම් එනමල් වලට හානි සිද්ධ වෙනවද කියලා. ආයෙත් කියන්න තියෙන්නේ මම මේ වීඩියෝ එකේ මුලදීම විස්තර කරපු ප්‍රධාන ක්‍රම තුනෙන් එක් ක්‍රමයක් නම් ඔයා භාවිතා කරන්නේ සහ ඔයාගේ ක්‍රමය නිවැරදිව භාවිතා කරනවා නම් දත් වලට හෝ එනමල් වලට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාට සුදුසුම ටීත් වයිට්නින් ක්‍රමය තෝරගනිද්දී ඔයාට පුළුවන් දන්ත වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඔයාගේ බජට් එක ගැන, ඒ වගේම ඔයාගේ දත් වල ආපා ගැනීමේ තත්ත්වය, ඔයාගේ මුඛ සෞඛ්‍ය තත්ත්වය වගේ දේවල් පිළිබඳව දන්ත වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගෙන ඔයාට සුදුසුම ක්‍රමය භාවිතා කරන්න. හරි ඉතින් මම හිතනවා ඔයාලට දත් සුදු කර ගැනීම සම්බන්ධයෙන් තියෙන වැරදි ක්‍රම වලින් අයින් වෙලා නිවැරදි හරියම ක්‍රමයකට ටීත් වයිට්නින් නැත්නම් දත් සුදු කර ගැනීම සම්බන්ධයෙන් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මේ වීඩියෝ එකේ. මම මේ කතා කරපු දේවල් වලට අමතරවත් ඔයාලට තව මොනවද දෙයක් දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මට පුළුවන් වෙලාවක් තිබ්බොත් මම ඔයාලට රිප්ලයි කරන්නම්.